හෙලෝ ෆ්‍රෙන්ඩ්ස් ඔන්න දෙවෙනි බ්ලොග් එකක් ගෙනාවා මගේ. අද ගෙනල්ලා තියෙන්නේ පරණම බංගලාවකට යන්න තියෙන්නේ. අපි බංගලාවට ගිහිල්ලාම කතා කරමු මොන වගේද කියලා. ප්ලේස් එක නම් මාරු ඉස්සරහට සෙට් වෙලා ඉන්න මාත් එක්ක කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. මං කලින් යන්න හිටියේ නම් වෙන තැනකට වීඩියෝ එකේ තියෙනවා යන්න කියපු තැන. ඒකට යන්න බෑ මේ දවස්වල වැස්සත් එක්ක මේ ලෙස්සන අන්දක තමයි යන්න දෙන්නේ. ප්ලේස් එක ලෙස්සන හින්දා අපි මේ පැත්ත දාගත්තා. මේ බංගලාවට යන්න දාගත්තා. අපි බංගලාවට ගිහිල්ලා බලමු මොන වගේද කියලා ප්ලේස් එක. එහෙනම් කට්ටියම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. වීඩියෝ එකත් එක්ක ඉස්සරහටම සෙට් වෙලා ඉන්න. ඔන්න ඉතින් බයික් එකේ 3 දාලාම යනවා. අද 5 දෙනෙක් යනවා මාත් එක්ක 5යි. දෙන්නෙක් දාලා අපි දෙන්නම එක්ක යන්න ආවා. මගේ යාළුවයි මායි දෙන්නම එක්ක යන්න ආවා. මෙතන ඉතින් තාත්තා කතා කරලා යාළුවාගේ එක්ක එන්න මොකක් හරි එන්න කියලා කතා කරා. ඔතන අයියක් ගහගෙන ඉන්නවා මේ යනවද නැද්ද කියලා. ඊට පස්සේ යනකම් එයාලා ගිහිල්ලා එනකම් අපි දෙන්න ගියා උඩහට. 3 දෙනාම ගියා. ඔන්න ඉතින් ඔතන ගෙදරකුත් තියෙනවා. ඔයාලට අර පේනවද දන්නේ නැහැ ඈත. ඕන් මම zoom කරලා පෙන්නන්නම්. ඔතන තියෙනවා මේ භාවනා මධ්‍යස්ථානය. භාවනා කරන අය. මෙතනින් පාරවල් 3ක් තියෙනවා. මෙතන තාර පාරේ තමයි උඩට යන්න ඕනේ. ඔතන කෙලින්ම ගියොත් කුණු වලක් තියෙනවා. ඒ හරියෙන් ඒ පාරට වැටෙන්න පුළුවන්. ඒකේ ගියොත් ඉස්සරහට ඔම් යන් ඉතින් මට නිකන් ඉන්න බෑනේ. මම චුට්ටක් සෙල්ෆි ඇල්ලුවා. යාළුවා කියනවා අර 3 දෙනා එනවා කියලා බයික් එකේ සද්ද එනවා කියලා. අපි බලන්න ගියා පොඩ්ඩක් පල්ලට එතනින්. පාර පේනවා එතනින් පල්ලේ. ඔන්න ඔය ගලට තමයි අපි පළවෙනි බ්ලොග් එකේ කිව්වේ යනවා කියලා. මේ දවස්වල යන්න බෑ වැස්සත් එක්ක. යාළුවෝ 3 දෙනා එනවා. අපි උඩහටම යනකම් ඉඳලා තමයි ආයෙ ටක් වෙලා ගියා. සින්දුවකුත් කියාන එනවා. ඔයාලා තහන්නෝ සින්දුව එන. ඔන්න ඔතනින් පල්ලේ ඇලක් පේනවා නේද? ඔය zoom කරපු තැන. අපි එතෙන්ට යන්න හදන්නේ දැන්. අපි ගිහිල්ලා බලමු. ඔය හරිය තමයි ලස්සනම තැනක්. ඔතන ටවුන් එක පේනවා දුර. කැම් එකට නම් පේන්නේ නැහැ. කඳු වලල්ලම්ම පේනවා. කඳු ගොඩක් පේනවා. යාළුවෝ දෙන්න ආයෙත් පල්ලට යනවා. ඔතනින් පල්ලට තමයි යන්න තියෙන්නේ. අර මම පෙන්නපු ඇලට. ඇලේ වතුර පාරේ යනවා. සද්ද ඇහෙනවද ඔයාලට? පල්ලේ තියෙනවා ඩෑම් එකක්. ඉතින් අපි ඒකට ගිහිල්ලා බලමු මොන වගේද කියලා ඩෑම් එක. අපි කලින් එනකොට නම් වතුර තිබ්බේ නෑ. දැන් නම් වතුර තියෙනවා එකේ. කලින් ඇවිල්ලා නාලක් තියෙනවා මෙතනේ. කොහොමද වතුර ටික ෂෝක් නේද? ගලාගෙන එන වතුර ටික ඔක්කොම බොරම බොර පාඩයි. උඩහට වහිනවා ඇති සමහරක් විට. ඒක තමයි බොර වතුර එන්නේ. මං ඔය zoom කරන තැන කලිනුත් යටට තිබ්බා වතුර නැති කාලේ. දැන් නම් ගොඩක් යට ඇති වතුර එන හින්දා. වැස්සකුත් ආව නිසා විජාට යන්න පිටත් වුණා ඔතනින්. මෙතනින් උඩට නැගපුවම තමයි අපි ආපු පාර තියෙන්නේ. ඔන්න ඔයාලට වතුර ගලාන යන සද්ද ඇහෙනවද? ඔතනින් පල්ලේ තමයි තියෙන්නේ. ඇල ඔය උඩහා ඉඳන් ගලාගෙන එනවා. මම zoom කරලා පෙන්නන්නම් ඔයාලට. දැන් නම් වතුර බොර පාඩයි. මේ දවස්වල වහිනවනේ. හයියෙන් වහිනවා මේ පැත්තට. අහසත් අඳුරු කරලා වැස්සක් එන්න වගේ යන්නේ. පොදක් තමයි කලින් නම් වැහි පොදක් ගියේ. දැන් නම් හයියෙන් වහි වගේ තෙමීගෙනම ගෙදර යන්න වෙනවා. අන්න අර ඈත පේන ගලට තමයි අපි යන්න හැදුවේ කලින් නම්. මේ දවස්වල වැස්සත් එක්ක මම කලින් වීඩියෝ එකේ කිව්වා මේ ගලට යනවා කියලා දෙවෙනි පාර. දෙවෙනි බ්ලොග් එකේ. ඒත් මේ ගලට යන්න බෑ මේ වැස්සත් එක්ක. ඒ පාරවල් ලෙස්සනවයි. කන්දේනේ යන්න දෙන්නේ පාරවල් හරියට නෑ. ලෙස්සනවත් එක්ක. අපිට ඉතින් ඔතනින් පිටත් වුණා යන්න.
අයියා කෙනෙකුත් හම්බුණා. ඒ පැත්තේ අයියා කෙනෙක් අපි පොඩ්ඩක් විස්තර ටිකක් අහගත්තා. ඉස්සරහට යන්න තමයි හදන්නේ. ඔතනින් අහගෙන විස්තරේ පල්ලේ ඇල පේනවා. ඇල ගලාගෙන යනවා පේනවා. උඩට යනකොට කට්ටිය සුද්ධ කර කර හිටියා. එයාලත් එක්කත් කතා කරලා අපි උඩට යන්න පිටත් වුණා. ඔය ඔතන පාලමක් තියෙන්නේ වතුර ගලාගෙන යන උඩ ඉඳන් දියැලක් වගේ එනවා. වතුර ගොඩක් නෑ මේ දවස් ටිකේ. වතුර එනවා නැත්තේත් නෑ. ෆොටෝ ගහන්න එම මරුම ප්ලේස් එකක් ඔතන. ඔය ටිකේම මේ පාරම මාර ලස්සනයි ෆොටෝ ගහන්න. අපි ආපු පාර පේනවතනේ. අපි බලමු පාර මොන වගේ පේනවද කියලා. මොන්න ඈත පාර පේනවා. අර ගලාන යන අපි පල්ලි ගියේ එනකොට ගියපු ඇල තමයි ඔය පේන්නේ. අතනින් අස්සෙන් පේනවද දන්නවලට මේ පාර කැමරාවට නම් පේන්නේ නැහැ. අපි එන උඩකට යන ගමන් ඉන්නේ දැන් කන්දේ. මේ පල්ල තමයි පේන්නේ. කන්දක් උඩට මේ යන්න දෙන්නේ. අපි ගිහිල්ලා බලමු එතෙන්න. පහරම පල්ලමක් තියෙනවා මෙතන. ඔයාලට පේනවද දන්නේ අර ගෙදරක් තියෙනවා. එන පල්ලමක් තමයි තියෙන්නේ. ඒ පැත්තේ තමයි පාර තියෙන්නේ. මහා පාර මේන් රෝඩ් එක. එහෙන් ඉඳන් උඩට එන්න ඕනේ මෙහෙට. අපි ගිහිල්ලා බලමු. අදත් සෙට් වෙලා ඉන්න යාළුවෝ 4යි 5ක් ඉන්නවා යාළුවෝ අද. යාළුවෝ 5ක් නේ 4 දෙනේ. මාත් එක්ක 5යි. රැස්සකුත් එනවා. අපි ගිහිල්ලාම කතා කරමු බංගලාවට. තව ටිකයි ළඟයි. දැන් ළඟයි. බංගලා දෙකක් තියෙනවා මෙහෙ. එකක් අලුත් බංගලා, තව එකක් තියෙනවා පරණම බංගලාවක් කැඩිලා ගිහිල්ලා තියෙන්නේ. එක බයික් එකේ යාපු හින්දා කොල්ලෝ දෙන්නේ උඩහට ගියා. දැන් බයික් එක එකක් තියෙන හින්දා දෙන්න උඩහට අදිනවා. අපි චන් හිමීට ඔහොම වටපිටාව මාරව ලස්සනයි මෙහෙ. දැන් නම් ඉස්සර මේ පාරේ තාර දාලා තිබ්බේ නෑ. ඉස්සර පාර කැඩිලා තිබ්බේ ගල් වලින් නිකන් ගල් විතරයි තිබ්බේ. දැන් නම් තාර දාලා පාරේ අපි වෙලාකොට එනවා. වෙලාකොට කියන්නේ කලින් ඇවිල්ලා තියෙනවා. දෙපාරක් තුන් පාරක්. රබර් කැලයක් තියෙනවා. මෙහි රබරුත් තියෙනවා. මෙහි හැමතැනම රබර් තියෙනවා. හපු තියෙනවා. එක එක ගසුත් තියෙනවා. ගස් වලින් වට වෙලා තියෙන කැලයකින්. වැඩි මිනිස්සුත් නෑ මේ පැත්තේ. බංගලා දෙක තියෙනවා. මේ පැත්තේ වත්තක් මේක. එයාලා වැඩ කරන අය තමයි මේ ඉන්නේ. අපි ඉස්සරහට යන් මාර මහන්සි කන්ද නැගලා පයින් ආයේ යාළුවොත් යනවා බයික් එකේ. මගක් යනවා බයික් එකේ. ආයේ මගක් පයින් යනවා. එහෙම තමයි ඔයාලට මේ බ්ලොග් එක ගේන්නේ. අමතක කරන්න එපා සබ්ස්ක්‍රයිබ් කරන්න. අඩුපාඩු දෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරලා ඉස්සරහට වීඩියෝත් එක්ක සෙට් වෙලා ඉන්න. යන් ඉස්සරහට එන. දැන් නම් ළඟයි ටිකක්. පල්ලෙහාත් ලස්සනට පේනවා. වැස්සකුත් එනවා හුලම් පාරත් එක්ක වහී වගේ. වැස්සටත් අහුවේ. තමන්න අපි ගිහිල්ලාම බලමු. තැන්න ළඟයි. යාළුවෝ දෙන්නත් කයියක් ගාන ඉස්සරහින් යනවා. ඔන්න අපි ආපු පාර නයා ගිහිල්ලා වගේ නේ පාර. ওই පාරේ තමයි අපි ආයේ මාර මහන්සිය උඩට එන්න මේ කන්දක නගින්න තියෙන්නේ. අපි යන් ඉස්සරහට එනවා. දවස්වල වැහැලා මේ පේනවනේ සීතල. වතුර ගලනවා තව. ඊයේ පෙරේද කලින් බ්ලොග් එක නම් කරේ. ඒ දවස්වල නම් වැස්සේ නෑ. පින්න විතරයි ගියේ. පරගාවල කියලා මාරු ප්ලේස් එකකට ගියා. ඔයාලා මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලන්න. එතන මාර ලස්සනයි. නාන්නේම සුපිරි ප්ලේස් එක. අපි යාළුවොත් එක්ක හිටපු ගමන් යනවා එතෙන්න. ඔයාලා බැලුවේ නැත්නම් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. යාළුවෝ චානෝ ඔය පිස්සුවක් කෙලකෙල ඉතින්. අන්න පේනවා බංගලාව. ඔයාලට අන්න පේනන් දන්නේ. ඔන්න ඔය පේන්නේ බංගලාව තමයි අපි යන්න හදන. මේක කෙලින්ම ඔය යන්න නෑ පල්ලෙට බහැලා. මේ පාරේ ගිහිල්ලා ඔහොම වටේන් ගිහිල්ලා අතෙන් යන්න තියෙන්නේ. අපි එතෙන් යන් ඉක්මනට. උඩින් ගල් වගේක් පේනවා කන්දකුත් එක්ක. ලස්සන ප්ලේස් එකක්. යාළුවෝත් ඉන්නවා ඉස්සරහට වෙලා. මං එනකන් කයි එක ගා ඉස්සරහට වෙලා ඉන්නවා. අපි යන් ඉස්සරහට යාළුවොත් එක්ක. ඔන්න ඔය බෝඩ් එක ගහලා තියෙන තැනින් දකුණට හැරුණාම මේ අලුත් බංගලාව තියෙන්නේ.
අරක තමයි පරණ බංගලාව. අපි යන්න හදන්නේ පරණ බංගලාවට. ওই ගේට් එක තියෙන අලුත් බංගලාවේ. ඔන්න ඉතින් ඔය තියෙන අපි ආපු පාර. යාළුවෝ දෙන්නත් යනවා ඉස්සරහින්. අනිත් යාළුවෝ දෙන්න ගියා. ඔයාලට අර ඈත වහලයක් පේනවා. ඒ වහලේ පේන්නේ අලුත් බංගලාවේ තමයි. ඒකට යන්න දෙන්නේ නැහැ කාටවත්. අපි බලමු ඉස්සරහට බ්ලොග් එකක් ගේන්න එකෙන්. දැන් නම් ළඟයි ඉතින් ප්ලේස් එකට. තව ටික දුරක් ගියපුවම තමයි මේ බංගලාව තියෙන්නේ ඉස්සරහ. ඔතන මාරම ලස්සනයි. හුලං කපොල්ලක් වගේ හුලං එනවා. අය මාරම නිදහස් ඔතන. ඔතනින් ඇතුළට ගියපුවම තමයි තියෙන්නේ බංගලාව. අපි ගිහිල්ලාම බලමු මොන වගේද ප්ලේස් එක කියලා. ඔන්න අඩුවකට ඉතින් හිටියේ කූඩැල්ලෝ විතරයි. කූඩැල්ලෝ 3 දෙනෙක්ම බාට ඉන්නවා. යාළුවෝ නම් ඉස්සරහින් යනවා. මං තමයි පරක්කු තාම. ඔන්න එහෙනම් තැනට ආවා. දුරක් ගෙවාගෙන දැන් තමයි තැනට ආවේ. මේක තමයි කියපු බංගලාව. දැන් පරණ වෙලා ගස් ඇදිලා උඩ. ඔතෙන් උඩ නැගුවම පල්ලෙහා හැමතැනම පේනවා කට්ටිය ඉස්සර මේ රත්යයි වැඩ කරානේ. එයාලා වැඩ කරනවද කියලා බලන්න සුද්ධ හදලා තියෙන්නේ මෙතන තමයි. ඒකට බංගලාව කියන්නේ මේ පැත්තේ කට්ටිය. ප්ලේස් එක ලස්සනයි. උඩට ගිහපුවම ඔක්කොම පේනවා කඳු ඔක්කොම. යාළුවෝ ටික නම් මටත් කලින් ගිහිල්ලා උඩට. මේකේ කලින් ජනල් නම් දාලා තිබ්බා. ජනල් ඔක්කොම ගලවලා කට්ටිය. වවුලොත් එක්ක ඉන්නවා අර මේ ජනල් කඩලා දාලා විනාශ කරලා දෙන්නේ. ස්ලැබ් එක හිල් වෙලාද කොහෙද මේ වතුරත් එක්ක වැටෙනවා. වතුර වැටෙනවා. මෙතනින් තමයි උඩට යන්න තියෙන්නේ. කලින් පඩිපෙලක් තියෙන්නේ ඉතින් උඩට. දැන් නම් ඒක නෑ. කඩලා දාලා කට්ටිය. ඔන්න ඉතින් මේ ටිකේ කාමරත් එක්ක තියෙනවා. යක්කුත් එක්ක ඇදිරෑට. වැහිලිහිනේ කෝඩුවකුත් තියෙනවා. වැහිලිහිනේ එක්කද කට්ටිය? ගේයෝ ගහලා බාත්රූම් එකක් තියෙනවා. ඉස්සරහත් බාත්රූම් තිබිලා තියෙනවා නේද එතකොට? මේසයක් තියෙනවා. කාමර ලොකුයි මේකේ පොඩියට පෙවුනට. අර කුස්සිය පේනවා. අපි යන් උඩට. මෙතනින් තමයි උඩට යන්න තියෙන්නේ. ඕම් පඩිපෙළ තියෙනවා උඩට. පඩිපෙළෙන් උඩට නැගලා සිවිලින් එහෙම කැඩිලා වහලා කැඩිලා. ඔන්න ඉතින් ඔතනින් පල්ල මාන කැලයක් තියෙන්නේ. ඉස්සර නම් වගාව තියෙන්නේ නැති සුද්දා ඉන්න කාලේ. මේව නම් මොනවද දන්නේ නැහැ. රෙදි රැක් වෙන්නේ. වවුලෝ නම් ඉඳලා තියෙනවා. මේ වවුලොත් ඉන්නා. කවුරුත් මේ පැත්තේ එන්නේ නැහැ මේ. කඩේ කවුරුත් එන්නේ නැහැ. කොල්ලෝ හැම එනවා ඇති. ජනල් එකම කඩලා තියෙනවා. කැලේ වැදිලා මේ බැල්කනි එක. කැලේ වලින් පිරিলা ගස් වලින් පිරিলা. පල්ලේ ටැංකියකුත් තියෙනවා. අඹ ගහකුත් තියෙනවා. අඹ හැදිලත් තියෙනවා. අර අඹ ගෙඩි තියෙනවා එතන. වහල හිල්ලලා කැඩිලා තියෙන්නේ. මේක නඩත්තුවක් නෑ. නඩත්තු කරන්නේ නෑ. ඒකින්ද හිල් හැමතැනම වතුර පිරিলা තියෙන්නේ. තව ටික දවසින් කඩානම වැටෙයි. බාත්රූමුත් තියෙනවා හොඳට. කොමඩ් එකක් එහෙම තියෙනවා. වයේ බෑ තියෙන්නේ. ස්ලැබ් එකක් කඩාන වැටුනොත් එහෙම ඉවරයි. සුද්දා මේක උඩට නැගපුවාම තමයි මේ වටපිටාවම පේන්නේ. ටැංකියක් වගේ එක්කුත් තියෙනවා.
මේවා මොනවට හදලාද දන්නේ මේ. බිත්ති දෙපැත්තේ ඉස් තියෙනවා මොනවට දීලාද දන්නේ. එතනින් බැල්කනියට යන්න තියෙන්නේ මේකේ. බැල්කනියට නම් යන්න බෑ සීතලයි මේ වතුර. මේ ගස් වලින් පීරිලා ගස් වලින් වැහිලා දෙන්නේ මේ බැල්කනි එක. වහල හිල් මුදුන් මේ වණ උළු මුදුන් උළු නෑ මැද උළු ටික. ඔන්න ඉතින් දැන් යන්න හදන්නේ සුද්ද එළියට වෙලා පල්ලෙහා බලන් හිටපු ප්ලේස් එකට. ඔය පේන්නේ එතන තමයි. ඔතෙන්ද වෙලා තමයි කට්ටිය වැඩ කරනවාද කියලා බලන් ඉඳලා තියෙන්නේ. ඔය දැන් යට වෙලා තියෙන්නේ ගිනිසීරියා වලිනුයි මාන වලිනුයි ඉස්සර වගා කරපු දැන් ඒවා යට වෙලා කවුරුත් වගා කරන්නෙත් නැහැ. ඒවා බලන්නත් කවුරුත් නැහැ. එන කට්ටිය චිත්‍ර ඇඳලා විනාශ කරලා තියෙන්නේ මෙතන. අපි සෙට් එකත් කයියක් ගහලා ඉවරලා යන්න පිටත් වුණා උතනින්. උඩට යනකොට කුස්සියට එන්නත් බැරුණානේ. ඔන්න ආවා කුස්සියට. ඔතන උඩ පඩිපෙළ තමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලා ගේපු පඩිපෙළ අර උඩට නැංග පඩිපෙළ තියෙන්නේ ඔතන. ඔන්න එහෙනම් අපි එතනින් යන්න පිටත් වුණා. ඔයාලට කියන්න තියෙන්නේ මේ වගේ පරණ තැන් ආරක්ෂා කරන්න කියලා ඉතින්. ඉස්සරහට සෙට් වෙලා ඉන්න වීඩියෝත් එක්ක මම තව වීඩියෝ ගේනවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, අඩුපාඩු තියෙනවා නම් comment කරන්න. ඉස්සරහට තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු අපි.